Welcome to the Kingdom of Thailand, a land of rich culture and digital innovation. Let us explore its beauty together. තායිලන්තය, කාම්බෝජය, ලාෝසය, වියට්නාමය, එතකොට මියන්මාරය, මැලේසියා වගේ බෞද්ධ රටවලටයි ඉන්දියන් සාගරයටයි මැදි වෙලා තියෙන දකුණු ආසියානු ගොඩබිම් රාජාණ්ඩුවකට තමයි තායිලන්තය කියලා කියන්නේ. ඒත් මේ රටට අතීත කිව්වේ සයිඇම් කියලා, නැත්නම් සියම් කියලා. මේ රට තමයි 1753 දී අපට උපසම්පදාව යලි ස්ථාපිත කරන්න උදව් කළේ. ඒ නිසා අපිට හරි වැදගත් රටක්. තායිලන්තයේ අතීතය ක්‍රිස්තු පූර්ව 1500ක් විතර ඈතට දිවෙනවා. ඒ කියන්නේ අවුරුදු 3500ක අතීතයක් තියෙන රටක්. මේ රටේ වැඩි කාලයක් පාලනය කළේ රාම් රජවරු. මේ පෙළපතේ රජවරු 10 දෙනෙක්ම ඉඳලා තියෙනවා. ඒත් 1932 ඉඳලා 1973 දක්වාම තිබිලා තියෙන්නේ අලුගෝසු පාලනයක්. කලක් යටත් විජිතයක් වෙලා අන්ත අසරණව තිබුණු තායිලන්තේ අතිශයින් ශාස්ත්‍රීය රටක් කරන්නේ කිං ලමානායි. ඒ හින්දා නගරවල විතරක් නෙවෙයි පන්සල්වල පවා මේ රජුරුවන්ගේ පින්තූර ලස්සනට ලොකුවට ප්‍රදර්ශනයට තියලායි තියෙන්නේ. ඒ මෙයාට දෙවි කෙනෙකුට වගේ සලකන හින්දා. තායි මිනිස්සු දවසකට දෙසරයක්ම තමන්ගේ ජාතික ගීයට හිස නමන්න තරම් තමන්ගේ රටට ආදරෙයි. මේ මිනිස්සු ළඟ ආත්මාර්ථකාමී බව ගෑවිලවත් නෑ. නිර්ව්‍යාජයි, සුහදශීලී, ආගන්තුක සත්කාරයට ලැබී ඒ විතරක් නෙමෙයි තමන්ගේ රස්සාව තිතටම කරන ජාතියක්. වට්ට්‍රායි මිට් වෝරවිහාන්, මේක අලංකාර රන් පන්සලක්. නෙත් සිත් විකස පැහැර ගන්නට සමත් ගෘහ නිර්මාණ ශිල්පයකින් හදලා තියෙන්නේ. පියස්ස තට්ටු කීපයකින් හා චිත්තාකර්ෂණීය කැටයමකින් පිරුණු ලොකු වඩිම්බු වලින් සරසලා. විහාරයේ ඇතුළත පෙන්වන්න අවස්ථාවක් දෙන්නේ නෑ ඒගොල්ලෝ. ඒත් එහි පිටපැත්ත ලොකු හිටි පිළිමයකින් සරසලා තියෙන්නේ. පිටත වෙනමම පැසේජ් එක හිඳි පිළිමයි, හිටි පිළිමයි පෙළකට හදලා ඒවා එක එක රටවල එක එක ශෛලියට මුද්‍රාවලට හදලා තියෙන්නේ. මේ සේරම කළු පාටින් පින්තාරු කරලා හරිම ලස්සනයි. මෙයාලගේ අව්‍යාජ සිනාවයි, නිදහසයි, බුදුදහමයි, අලි ඇතුනුයි, ලාභදායක ලස්සන සුවපහසු හෝටල කාමරයි තායි රටට සංචාරකින් කැන්දන ප්‍රධාන අංගෝපාංග.
තායිලන්තේ මිනිස්සුන්ගේ ඉවසීමයි කරුණාවයි හැමෝටම ගරු කිරීමයි හරි ඉහළයි. ඒ හින්දා හැම තැනම සාමය සමගිය පිරීලා ඉතිරිලා. පුළුල් මාර්ග පද්ධතියයි මනා යටිතල පහසුකණුයි හින්දා කාලයේ ඉතුරුයි. ඉන්ධන නාස්තිය අඩුයි. කළුදුම ඇත්තෙම නැහැ. ප්‍රායායි ටෙම්පල් බැංකොක් වල තායිවාසීන් බිග් බුද්දා කියලා කියන්නේ පතායාවල තියෙන ප්‍රායායි ටෙම්පල් වලට. මේක තනිකරම රත්තරන් පාට පන්සලක්. උස කන්දක් මුදුනේ තියෙන්නේ. අඩි 30ක් විතර උස හිඳි පිළිමයකුයි හිටි පිළිමයකුයි තවත් බුදු පිළිම හා දේව රූප රැසකින් යුක්තයි. ලාපියම් බුද්දා කියන විකාරයක් මේ පන්සලේම තියෙනවා. බුද්ධ ප්‍රතිමා වතුරෙන් නෑවීමත් ලොකු බෙරයකට තට්ටු කිරීමත් මනරම් ශෛලමය ශ්‍රීපාද ලාංඡනයකුත් දැක ගන්න පුළුවන්. අලංකාර බුදුගයක්ද මෙහි දක්නට ලැබෙනවා. ලිංගික නිදහස උපරිමයි. ඒ හින්දා ලිංගික සූරාකෑම් නැහැ. ස්ත්‍රී දූෂණ එතකොට ළමාපචාර ඇත්තෙම නැහැ. ඒත් පන්සල්වලදී සිප වැළඳ ගැනීම හා අතිනතගෙන ඇවිදීම් සපුරා තහනම්. We order from Europe, come to Thailand. Mahanakon, Amon Ratana Gosin, Mahindra Yuthaya Mahadirok, Hok Nopharat Rajasthani Buri Lokudok Rajanivet, Mahasathan, Amon Kimat Avatan Satit, Sankatatiya Visanukam Pasit. ග්‍රාමීය පළාත්වල කෘෂි කර්මාන්තය ඉතා දියුණු වුණාට නාගරික පළාත්වල සංචාරක කර්මාන්තය ඉතා දියුණුයි. මත්පැන් සුලභයි. ඒත් මධ්‍යම රාත්‍රියෙන් පස්සේ බීමත් වීම තහනම්. තායිලන්තය කියලා කියන්නේ පෙරදිග සංස්කෘතිය තෝතැන්නකට. ටයිමිට් ටෙම්පල් බැංකොක් නගරේ තියෙන විශාල පන්සලක්. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතා ඉහළයි. මහල් දෙකකින් හදලා තියෙනවා. ඉහළ මාලයේ පටන් ගන්න තැන ලොකු මනරම් ඝණ්ටාවකුයි කුඩා ඝණ්ටා පෙළකුයි හරි ලස්සනයි. කිරිගරුඬ වලින් බිත්ති බැඳලා තියෙන්නේ. පඩි පෙළ ග්‍රැනයිට්. හරිම පිරිසුදුයි. අලංකාරයි. බැංකොක් නගරේ ගොඩාක් ලස්සන රෑ කාලෙට. ඒකිනුත් නැවේ යන ගමන් ඩිනර් එක ගන්න එක තරම් සුන්දර අත්දැකීමක් තවත් නෑ. ඉතා අලංකාර විදියට විදුලි ආලෝකයෙන් දිව්‍ය විමානයක් වගේ සැරසූ චාවෝ ප්‍රායෝ ප්‍රින්සස් 2 සී හෝස් වගේ නැවකට නැගලා මනරම් සංගීතරාවේ මැද්දෙන් සීතල සුළං ඇඟේ දැවෙටමින් හෙමින් බැංකොක් ගඟ දිගේ යන ගමන හරි ලස්සනයි. නැව දිගේ මේ යන ගමනේදී මුළු නගරෙම ලස්සනට පේන්න පටන් ගන්නවා. හරිම සුන්දරයි කියන්න වචන නැහැ. Alright, so everybody welcome here at Chopria Princess. Okay, before we open the buffet, we'd like to remind you guys.
Video, voice, and script by SPS Weerasinghe. AI video edits and background music by Keelaka. Video authorized to Sri Lanka Tripmaster.